මචං ලංකාවෙන් ඊශ්‍රායල් එන්ඩින්න කොල්ලන්ටයි බලාපොරොත්තු තියාගෙන ඉන්න එවුන්ටයි ඔක්කොටම කෙලවෙන වැඩක් මේ දවස්වල ලංකාවේ වෙනවා. කණ්ඩ බොණ්ඩ නැතිකමට ශාසනයට පූජා කරපු කාලකන්ණි ඝනගෙඩියෙක් නිසා සමස්ත ගේමක් ගාලා ලංකාවෙන් ගේමක් ගාලා ඊශ්‍රායල් එන්න බලන් ඉන්න කොල්ලන්ටයි මේ කෙලවෙන්න යන්නේ. කොල්ලන්ටයි කෙල්ලන්ටයි කෙලවෙන්න යන්නේ. ඊශ්‍රායල් කියන්නේ මචං සාමකාමී රටක්. ඕනම කෙනෙක්ටම ආගමක් අදහන්න අවසර දීලා තියෙන රටක්. මේ රටේ සිංහලයි බෞද්ධය ඉන්නවා, කතෝලිකයෝ ඉන්නවා, මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා. ලංකාවෙන් ආපු ඉන්නවා. මේ කාටවත් කවදාකවත් ආගම දාන්න කිසිම තානමක් නැහැ. අපේ වාහනවල පවා බුදු පිළිම ගාගෙන යනවා. ක්‍රිස්තියානි ඒතර ජේසුස් වහන්සේගේ රූප තියාගෙන යනවා. කවුරුවක් කියන්නේ නැහැ උඹලා මේම කරන්න එපා. උඹලා මේම ගාගෙන යන්න එපා කියලා බල කිරීමක් නැහැ. බලන්න ඕන වෙන මැද පෙරදිග රටවල් වල කාමරේ බුදු පිළිමයක් ගාන් හිටියා කියලා ගිනි තියන කට්ටිය. හිරගෙදර අවුරුදු 10කට දාන රටවල්, ඔය මැද පෙරදිග රටවල්, මුස්ලිම් රටවල්. නමුත් මේ රටේ අපි දන්සල් දෙනවා. හරිද? අපි කටින උත්සව කරනවා. ආමුදුරෝ නමක් වැඩම්මලා ඉන්නවා. ඒ ආමුදුරෝ බණ වලට යනවා. බණ කියනවා. මේ නිකන් බණ කියන්නේ ලවුඩ් ස්පීකර් දාලා කට්ටිය සෙනඟ පිරලා බණ කියනවා. පෞගිය දවසක ටෙලිවිෂන් වල තිබ්බා විශාල දන්සලක් 2000කට විතර ආසන්න එයා කට්ටිය ආවා. මහපාරවල් පිරිලා කවදාවත් එක මිනිස්සෙක් වචනයක් කියලා නැහැ මේ රටේ. පොලිසියෙන් ඇවිල්ලා බාධා කළා නැහැ. එයාලා ආරක්ෂාව දෙනවා. පෙටාටික් වල දන්සල් තිබ්බා. පොලිසියෙන් ආරක්ෂාව දෙන ආමුදුරලා බණ කියනවා එදාට. කවදාකවත් මුකුත් කියන්නේ නැහැ. මේ කොහෙදර කල්ලතෝනි ඝනගෙඩියෙක් ලංකාවේ ඉඳගෙන ප්‍රොටෙක්ට් එකක් කරනවා. ඊශ්‍රායල් ජාතික සිකුරාදට එයාගේ ආගම දාන්න ඒ ආගම දාන වෙනුවෙන් මේ පවත්තන මේ මධ්‍යස්ථානයේ මේ කාලකණි ඝනගෙඩිය නිසා ලංකාවේ කොල්ලන් එන්න තියෙන ජොබ් කෝඩ නැති වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. මේ නිවුස් වලට පවාද ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙන වෙන්නේ කොහොම කියලා දන්නවද? ලංකාවේ බෞද්ධ භික්ෂුවක් ඊශ්‍රායලයේ ආගමික අදහනයට විරුද්ධව ප්‍රොටෙක්ට් එකක් කරනවා කියලා. හිතන්න එපා මේ ඒ ඊශ්‍රායල් කාරයට අපේ රට අල්ලගන්න උවමනාවක් තියනවද? නැහැ. ඒම අල්ලගන්න උවමනාවක් එක මිසයිලයි දෙකයි ගහන්න ඕනේ. මොකද මුන්ට තාක්ෂණික යුද්ධමය අතින් මේ ශක්තිමත් ඇතිය නෑ. හොඳ සම්පූර්ණ යුද්ධමය අතින් බලවත් කට්ටිය. මෙයාලට මේ ලංකාව අල්ලගන්න ඕනේ නෑ. මෙයාලට ඕනේ ලංකාව තව තවත් සංචාරය කරන්නයි. මෙයාලා ඔයගේ ආගමික ස්ථානයක් එයාලගේ රටේ තියෙනවා කොහොම එයාලා සංචාරක වැඩිපුර යනවා. මෙයාලා වැඩිපුර යන රටක් තමයි තායිලන්තේ. තායිලන්තේ ඕන තරම් තියෙනවා. තායිලන්තේ බෞද්ධ රටක්. ඒ තායිලන්තේ එතකොට ඕවා තියෙනවා කියලා තායිලන්ත ජාතිකයෝ කියනවා දැන් නෑ එන්න එපා කියලා. තායිලන්ත ජාතිකයෝ කැමති එයාලගේ සංචාරක කර්මාන්තය දියුණු කරගන්න. මචං ලංකාවේ ඊශ්‍රායල් ඉන්න කොල්ලෝ උඹලටයි මම මේ කියන්නේ. බෝයාගේ කාලකන්නින් දිනුද්දෝ පියවරක් ගනින්න ලංකාවේ ඉඳලා. මේ ඉඳලා අපි කියන්න පුළුවන් ඝනගෙඩියෝ මුන්ට පන්සලේ පිනට කල්ලා ඉන්න බැරි කාලකන්ණි 70 නිසා එකෙක් දෙන්නෙක් මේ වගේ ඔය ගෙදර කණ්ඩ බොන්න නැති කවන අවජාතක ඉපදිච්ච කාලකන්නික පන්සල් වලට ගෙනිලා දානවා. උන්ට කණ්ඩ බොන්න නැති කට උන්ගේ දෙමව්පියෝ. මේ කාලකන්ණි ඊට පස්සේ උස්මාත් වුණාට පස්සේ ඔය වගේ සල්ලි වලට ඔය NGO කාර්යයන්ගේ සල්ලි වලට ඔය වගේ සක්කිලි වැඩ කරනවා. මු බෞද්ධෙක් නා ඌ ඉස්සර ඔකට ඉස්සලා බෞද්ධ ආගම උගන්වන්න ඕනේ. අන්නේ ආගමකට ගරු කරන්න. මුන් නිසා බුද්ධ ආගමක් නැති වෙනවා. මේ පන්සල් ඊශ්‍රායල් දින පන්සලට කොය කෙලිනවා මේ කාලකන්නියෝ නිසා. තේරුම් ගනින් ඊශ්‍රායල් කියන්නේ සාමකාමී රට. මේ රටේ ඉන්න අඩු ගානේ මේ මුස්ලිම් ජාතිකයන්ටත් ආගම දාන්න යන්න ඕන තරම් නිදහස තියෙනවා. කවදාකවත් කියන්නේ මට මං ගා වීඩියෝ එකක් තිබේ පාරේ වුණත් ආගම දානවා. කවදාකවත් කවුරුත් කියන්නේ ආගම දාන්න එපා කියලා. ආගම දාන්න. ඒතර ක්‍රිස්තියානි කට්ටියට මේ රටේ කොච්චර ඉන්නවද සිකුරාදා සෙන්සුරාදා අපේ ලංකාවේ ඕන තරම් යනවා පල්ලියට. කවදාවත් කාටවත් ඇවිල්ලා වචනකින්වත් හානියක් කරන්නේ. ඒ රටක මිනිස්සුන්ට එයාලගේ ආගමක් අපේ රටේ අදෑව කියන එකේ මොකද්ද වෙන හානිය? මේකට රජේවත් මැදිහත් උනේ නැත්තම් මේ වගේ කාලකන්ණි ගෝතෙන් විරුද්ධව පියවරක් ගත්තේ නැත්තම් ලංකාව නැති වෙන්නේ. ලංකාව ලැබෙන්න තියෙන වීසා ටික. එච්චරයි. ජය වේවා.